යන්න හදන්නේ ලංකාවේ වර්ග ප්‍රමාණයෙන් ඉතා විශාල ඒ වගේම ගොඩක්ම ලස්සන දූපතකට. ඒ දූපතේ නම මොකක්ද දන්නවද? ඩෙල්ෆ් දූපත. ඔයගොල්ලෝ අහලා ඇතිනේ. ඉතින් මේ දූපතට යන්න පිටත් වෙන්න තියෙන්නේ කුරිකට්ටුවන් කියන ජැටියෙන්. මේ ජැටියෙන් නාගදීපෙටත් ඒ වගේම ඩෙල්ෆ් එතත් ගමන් කරනවා. කොළඹ ඉඳලා කංකාසන්තුරේට එන කෝච්චියේ මේ ගමන ඔයාලට එන්න පුළුවන්. කොළඹින් පිටත් වෙන කංකසන්තුරේ රාත්‍රී තැපැල්දුම්රිය පාන්දර 4 වෙනකොට යාපනයට එනවා. එතන ඉඳලා යන්න ඕගොල්ලන්ට කුරිකට්ටුවන් ජැටියට පිටත් වෙන බස් එක ගන්න වෙනවා. හැබැයි මේ බස් එකට කුරිකට්ටුවන් ජැටියට යන්න පැය එකමාරකට ආසන්න කාලයක් ගත වෙනවා. ඒ වගේම උදෑසන 8 ඉඳලා කුරිකට්ටුවන් ජැටින් ඩෙල්ෆ් බලා යන සංචාරක බෝට්ටු තියෙනවා. නාවික හමුදාවේ බෝට්ටුවකුත් උදේ 8ට යනවා. ඒක අල්ලගත්තොත් ඕගොල්ලන්ට සල්ලි නැතුව ඩෙල්ෆ් දූපතට යන්න පුළුවන්. අපිට උදේ 8ට පිටත් වෙන නාවික හමුදාවේ නැදුම් තාරක කියන බෝට්ටුව ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකේ තමයි දැන් අපි ඉන්නේ. අද ගොඩක් සෙනග වැඩි දවසක්. නිවාඩු දවසක් නේ. මම බෝට්ටුවක් කියලා කිව්වට මේක නම් විශාල නැවක් වගේ. කිලෝමීටර් 15කට ආසන්න දුරක් මේ යාත්‍රාවෙන් අපිට දැන් ඉතින් ඩෙල්ෆ් දූපතේ ජැටිය පේන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඩෙල්ෆ් දූපතේ ජැටිය. ඩෙල්ෆ් දූපතට ඇතුළු වෙන ඕගොල්ලෝ හැමෝම ඕගොල්ලන්ගේ හැඳුනුම්පතේ ඇති විස්තර මේ මුරුකුටියට ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන වාහන වලින් තමයි ඕගොල්ලෝ ඩෙල්ෆ් දූපතේ සංචාරය කරන්න ඕනේ. ඒකට ඉතා සුළු මුදලක් ඒගොල්ලෝ අය කරන්නේ. අපි නම් අපේ නවාතැනට යන්න බස් රථයක් කතා කරගත්තා. මේ එකෙන් යන ගමන් අපේ නවාතැන උනේ ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවට අයිති ගෙස්ට් එකක්. මේකේ ඉන්න කාර්ය මණ්ඩලය හරිම හොඳයි. අපේ අවස්ථාවෙන් බලලා ඒගොල්ලෝ හොඳට වැඩ කළා දුන්නා. ඒ වගේම මේකේ ගොඩක් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් 25කට 30කට උනත් මේ නවාතැනේ ඉන්න පුළුවන්. ඒ වගේම Google එකේ සර්ච් කළොත් ඩෙල්ෆ් ප්‍රාදේශීය සභා කියලා මේකේ නම්බර් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්.
මෙතනින් එළියට බහැලා මීටර 150 200ක් යනකොට ඔයගොල්ලන්ට නාන්න මුහුද හම්බෙනවා. මේ මුහුදු තීරය ඊටාම ලස්සනයි. ඒ වගේම ඊටාම ආරක්ෂාකාරී. මෙතනින් දකුණු පැත්තට හැරිලා ගියාම තමයි මම අර කියපු මුහුදු තීරේ තියෙන්නේ. නීල වර්ණයෙන් පිරිච්ච නොගැඹුරු මුහුදක නාන්න තියෙනවා නම් කොච්චර වටිනවද? මුළු ඩෙල්ෆ් දූපත පුරාම තාප්ප වලට බැඳලා තියෙන්නේ කොරල් පර එකට එක තියලා. නේනවනේ ලස්සන. දූපත පුරාම මේ විදිහට තාප්පවල ඔයගොල්ලන්ට මේ කොරල් පර දැක ගන්න පුළුවන්. යන්න ගිහින් බලන්න අපේ රටේ ලස්සන කොයිතරම්ද කියලා.
මේ තියෙන ඩෙල්ෆ් දූපතේ සංචාරය කරන්න යන අයගේ වාහන. මේවා ඔයගොල්ලන්ට ඕන එකක් ඩෙල්ෆ් ජැටියෙන් කතා කරගෙන ගන්න පුළුවන්. මේ යන හැම කෙනෙක්ම මුහුදු වෙරළට එන්න අමතක කරන්නේ නැහැ. ආසෙල් තැපැල් කාර්යාල රජයේ ආයතන මේ හැම දෙයක්ම ඩෙල්ෆ් දූපතේ තියෙනවා. මේ තියෙන්නේ නඩු අහපු උසාවි සංකීර්ණය. ඉස්සර කාලේ ලියුම් බෙදපු අය තැපැල් කන්තෝර තිබුණේ නැහනේ. ඉතින් මේ තමයි ඒ පණිවිඩ යවන්න යොදාගත්ත විදිය. පණිවිඩ යවන්න හදපු පරී කූඩුවක්. මේකේ පරියයන්ගේ කකුලේ බැඳලා තමයි අවශ්‍ය ස්ථානයට මේ පණිවිඩ අර යවලා තියෙන්නේ. ඉතින් ඒ කූඩුව තාම ඒ විදිහට දකින්න තියෙනවා. මේකේ පරියෝ නැහැ. නමුත් කූඩුව ඒ විදිහටම තියෙනවා.
ඒ වගේම ඔයගලන්ට අවශ්‍ය දේවල් මිලදී ගන්න කඩහෙමත් ටෙල්ස් දූපතේ තියෙනවා. මේ ඉතින් අපේ යාළුවෝ රෑ විනෝද වෙච්ච හිටි. මේ ඉතින් අපිට ඩෙල්ස් දූපතේ සංචාරය කරන්න ප්‍රාදේශීය සභාව ගෙස්ට් එකේ කට්ටිය හොයලා දීපු වාහනේ. ඩෙල්ස් දූපතේ සංචාරය කරන්න සාමාන්‍ය වාහනයක් රුපියල් 9500ත් 10000ත් අතර මුදලක් අය කරනවා. මේ තියෙන දූපත ඇතුලේ සංචාරයේ පළවෙනිම තැන. තියෙන්නේ ඩෙල්ස් දූපතේ මාළු විකුණන ස්ථානය. ඔයාලටත් මෙතෙන්ට යන්න ඕන නම් මේ වාහනේ රීදුරු මහතාට කිව්වහම ඕගොල්ලන්ව එතෙන්ට එක්ක යනවා. நண்டு என்ன கிடக்கு? நண்டு 2 கிடக்கு 1 கிடக்கு கணக்கு கிடக்கு. எடுங்க தாங்க ஒரு நல்ல 1200 ரூபாய். நண்டு சரியா? போடலாக்கா வெள்ளை இல்லை 2 தான் கிடக்குது.
මේ තියෙන්නේ දෙවන ස්ථානයේ වෙන යෝධ බයෝබයබ් ගස. මේ ගස අප්‍රිකානු රටක ශාකයක්. මේ ගස අරාබි ජාතිකයන් විසින් ඩෙල්ෆ් දූපතේ රෝපණය කළයි කියලා තමයි කියන්නේ. මේ වගේම ගහක් මන්නාරමෙත් ඕගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. ඩෙල්ෆ් දූපතේ තියෙන මේ බයෝබයබ් ගසේ ගහ ඇතුලේ 15 දිනකට විතර ඉන්න පුළුවන් කුහරයක් තියෙනවා. හැබැයි සමහර අය මේක ඇතුළට ගිහිල්ලා එක එක කුරුට ගියේ බලි ඇඳලා තියෙනවා. එහෙම කරන්න එපා. මේක වටිනා ශාකයන්නේ පෞරාණික ශාකයක්. ඉදිරි පරම්පරාවටත් මේක දැක බලා ගන්න. ඔක ඇතුළට යන්න පුළුවන්. මේ යන්න පුළුවන් ඇතුළට. හරි. මෙයා යනවා කියන්නේ ආයි කොහමද? ආදි බැස නැද්ද? එනවා. වස්සරේ ඉඳන් යසපත් දෙන්න. එමයි. ඉතින් යන්න ෆොටෝ එක. අඩේ. මේක ඇතුලේ ඉතින් වතුර තියනවද? වතුර තියන අර වල එළියද? වතුර හිටලා අර වල. අම්මි උඩ මාරයි. කොතු වෙලේ ඉන්නේ මන්නාර මේක මෙහෙ එකක් දාගත්තා උඩින් ඉදාගන්න. අනෙක් ස්ථානයේ තමයි ලියලන ගල. ඩෙල්ෆ් සංචාරය යන හැම කෙනෙක්ම මෙතනත් බලන්න අමතක කරන්නේ නැහැ. මේක කාලයකදී සුළු වශයෙන් ලියලනවා කියලා අපේ රීදුරු මහත්මයා අප සමග කිව්වා. ඒ වගේම දෙමළ ජනතාව වැඳුම් පිදුම් කරන ස්ථානයක්. පේන්න රීනවනේ මේ. ඔව්. මේ ඇවිල්ලා ඉත ගහක්. තනි ගහක් ඔය. ඒලා නුග ගහක්. නුග වර්ගයක් එක ගහක්. මේ එකට කොහොම සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බුමේ ඉඳලා මම හිතේ මේක හරියට බලුවොත් ලෝකේ ලොකුම නුග ගහද මන්නේ. පහත් වෙලා පොල් වගේ පින්නට එක ගහදී. මේක සාමාන්‍යයෙන් අපිට මේ බැංක් වලක නිර්ණය කර ගන්න පුළුවන්. මේක මේ තියෙන්නේ ඩෙල්ෆ් දූපතේ තියෙන ඉපැරණිම ලයිට් හවුස් එක. ඒකත් ඔයාලට ඩෙල්ෆ් දූපතේ සංචාරය කරනකොට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් ඔයාලට පතොක් ගහෙන් හදපු රසම රස බීම එකක් බොන්නත් පුළුවන්. පතොක් බීම බීලා නෑ නේද? බීලාම බලන්න කොහෙනම් ඇහිල්ලා. මම පතොක් බීම කියලා කිව්වට මේ පතොක් විතරක් නෙමෙයි. මේකට දානවා කෝමාරිකා ශාකය. කෝමාරිකාත් දාලා තමයි මේ බීම හදන්නේ.
මල මල පෙන්වන්න බලන්න පතොක් මල. මේ තියෙන්නේ පතොක් ගහේ මලක්. අපි ඊළඟට යන්නේ ඩෙල්ෆ් දූපතේ කැලෑ අශ්වය බලන්න. හිර යටත් විජිත පාලන සමයේදී ඔවුන්ගේ පරිහරණයට මේ අශ්වයන් ඇති කළත් පසුව ඔවුන් යනකොට මේ අශ්වය දාලා ගිහින් තියෙනවා. ඒ අශ්වයන්ගෙන් පැවතිච්ච ගහණේ තමයි මේ ඉන්නේ. අශ්ව ගාල් හිටම් මේ ස්ථානයේ තියෙනවා. හදලා. ඒවා දැන් ගරා වැටිලා තියෙන්නේ. ඒවත් දැක බලා ගන්න පුළුවන්. යයිද අතෙන්ට ගියා? යයිද අතෙන්ට ගියා? ආදම්ගේ පාදය. බලෙන් දැකලා තියෙනවා. ඊළඟට අපි යන්නේ ඩෙල්ෆ් දූපතේ තියෙන ආදම්ගේ පාදය බලන්න. ඩෙල්ෆ් සංචාරයේදී මේකත් නැරඹිය යුතුම ස්ථානයක්. ආදම් හා ඒව ගැන ඔයාලා දන්නවා ඇතිනේ. ආදම් හා ඒව කියන්නේ ලෝකයේ පළවෙනි මිනිසා සහ ගැහැණිය කියලා බයිබලයේ කියලා තියෙනවා.
එහෙම විතර. ඔය දෙකට කල්ලානේ. අශ්විය මෙහෙම ඔලු අපි ගියේ හරියටම සිංහල අලුත් අවුරුදු කාලේ. පේනවනේ අපේ අයගේ සන්තෝෂේ. ඔයද ඕක විනාඩි 5න් ඉවරයි. ලස්සන බලන්න. ලයිට් එක ඉවරම වැඩේ කරා. ඩෙල්ෆ් දූපතේ සංචාරය මෙතකින් නිම කළා. අපි ආයිමත් කුරිකට්ටුවක් ජැටියට යන ගමන්. ඔන්න ඉතින් අපිට කුරිකට්ටුවන් ජැටිය දැන් පේන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඩෙල්ෆ් දූපත ගැන ඔයාලා ගොඩක් දැනුවත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙවැනිම වීඩියෝවකින් නැවතත් මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්. Balik ka nih kok.